සියලු දෙනාගේම අවශ්‍ය බොහෝ වේවා. ඔන්න අදත් ගෙනාවා ඔයාලා වෙනුවෙන් ඉතාමත් වැදගත් වෙගෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක නැරඹීමට ප්‍රථමව තාමත් අපේ channel එක subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩකයින් 10 දෙනා පිළිබඳවයි. එහෙනම් අපි තව කතා නැතිනම් වීඩියෝ එකට 2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය තුළ දසවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගෙන දෙන ක්‍රීඩකයා වන්නේ ගුජරාට් රැලිස් කණ්ඩායම නියෝජනය කළ එංගලන්තයේ ජෝස් බට්ලර් වේ. ඔහු නිම් 17ක් තුළ මුල් ලකුණු 526ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 37.57ක අගයක් වාර්තා වෙනවා. මීට අර්ධ ශතක 4ක්ද ඇතුළත් වී තිබෙන අතර ඔහු එක් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 60ක් වාර්තා වෙනවා. තරඟාවලිය පුරා 6 පාරවල් 26ක් සහ 4 පාරවල් 51ක්ද ඔහු එල්ල කර තිබෙනවා. මේ ලයිස්තුවේ 9 වන ස්ථානයේ ලකුණු සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියාවේ විජය මාස් රැඳී සිටිනවා. ඔහු නිම් 13ක් තුළ මුල් ලකුණු 563ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 43.3 පවතිනවා. ඔහු එක්කිරීමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 111ක් වාර්තා වී තිබෙන අතර ඔහු ශතක 1ක් සහ අර්ධ ශතක 3ක්ද ලබාගෙන තිබෙනවා. තරඟාවලිය පුරා 6 පාරවල් 36ක් සහ 4 පාරවල් 51ක්ද ඔහු එල්ල කර තිබෙනවා. මේ 8 වන ස්ථානයේදී සිටින්නේ සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම නියෝජනය කළ ඉන්දියාවේ අභිෂේක් ශර්මා වේ. ඔහු ඉනිම් 15ක් තුළ මුල් ලකුණු 563ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 40.21ක පවතිනවා. එක් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 135ක් වාර්තා වෙන අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක්ද ඇතුළත් වී තිබෙනවා. තරඟාවලිය පුරා 6 පාරවල් 43ක් සහ 4 පාරවල් 50ක්ද ඔහු එල්ල කර තිබෙනවා. 2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිබෙන ක්‍රීඩකයින් අතර 7 වෙනි ස්ථානයේදී සිටින්නේ දිල්ලි කණ්ඩායම නියෝජනය කළ ඉන්දියාවේ ලෝකේෂ් රාහුල් වේ. ඔහු ඉනිම් 14ක් තුළ ලකුණු 593ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 45.61ක පවතිනවා. ඔහු එක් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 152ක් වාර්තා වී තිබෙන අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 5ක්ද ඇතුළත් වී තිබෙනවා. තරඟාවලිය පුරා 6 පාරවල් 31ක් සහ 4 පාරවල් 56ක්ද ඔහු එල්ල කර තිබෙනවා. ලයිස්තුවේ 6 වෙනි ස්ථානයේදී සිටින්නේ සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම නියෝජනය කළ ඉන්දියාවේ ඉෂාන් කිෂාන් වේ. ඔහු ඉනිම් 15ක් තුළ මුල් ලකුණු 602ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 40.13ක පවතිනවා. එක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 91ක් වාර්තා වෙන අතර ඊට අර්ධ ශතක 6ක්ද ඇතුළත් වෙනවා. තරඟාවලිය පුරා 6 පාරවල් 32ක් සහ 4 පාරවල් 8ක්ද ඔහු එල්ල කර තිබෙනවා. මෙහි 5 වෙනි ස්ථානයේදී සිටින්නේ සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම නියෝජනය කළ හෙන්රික් ක්ලාසන් වේ. ඔහු ඉනිම් 15ක් තුළ මුල් ලකුණු 624ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 48.01ක පවතිනවා. ඔහු එක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 69ක් වාර්තා වී තිබෙන අතර ඔහු අර්ධ ශතක 6ක්ද ලබාගෙන තිබෙනවා. තරඟාවලිය පුරා 6 පාරවල් 31ක් සහ 4 පාරවල් 48ක්ද ඔහු ලබාගෙන තිබෙනවා. මේ ලයිස්තුවේ 4 වෙනි ස්ථානයේදී සිටින්නේ ඉන්දියාවේ විරාට් කෝලි වේ. ඔහු ඉනිම් 16ක් තුළ මුල් ලකුණු 675ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 56.25ක අගයක් පවතිනවා. මීට එක් ශතකයක් සහ අර්ධ ශතක 5ක්ද ඇතුළත් වී තිබෙන අතර තරඟාවලිය පුරා 6 පාරවල් 25ක් සහ 4 පාරවල් 73ක්ද ඔහු එල්ල කර තිබෙනවා. ඔබ සිතන ආකාරයට මේ මුළු ස්ථාන තුනේ කුමන ක්‍රීඩකයින්ද සිටිනවා ඇද්ද? ඔබගේ වටිනා අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. 2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩකයින් අතර 3 වන ස්ථානයේදී සිටින්නේ ගුජරාට් කණ්ඩායම නියෝජනය කළ ඉන්දියාවේ සාර් සුදර්ශන් වේ. ඔහු ඉනිම් 17ක් තුළ මුල් ලකුණු 722ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 45.12ක පවතිනවා. එක් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 100 වාර්තා වී තිබෙන අතර ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතක 8ක්ද එල්ල කර තිබෙනවා. සුදර්ශන් තරඟාවලිය පුරා 6 පාරවල් 30ක් සහ 4 පාරවල් 75ක්ද එල්ල කර තිබෙනවා. මෙහි දෙවන ස්ථානයේදී සිටින්නේ ගුජරාට් කණ්ඩායම නියෝජනය කළ ඉන්දියාවේ ශුභ්මන් ගිල් වේ. ඔහු ඉනිම් 16ක් තුළ මුල් ලකුණු 732ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 45.75ක පවතිනවා. එක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 104ක් වාර්තා වෙන අතර ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතක 5ක්ද ලබාගෙන තිබෙනවා. තරඟාවලිය පුරා 6 පාරවල් 33ක් සහ
4 පාරවල් 74ක් ලබාගෙන තිබෙනවා. 2020 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිබෙන ක්‍රීඩකයා වන්නේ ඉතාම ලාභාර්ථ ප්‍රතිකරුවෙකු වන වෛභව සූර්යවංශී වේ. මේ කුඩා ක්‍රීඩකයා ඉනිං 16ක් තුළ මුල් ලකුණු 770ක් ලබාගෙන තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස 48.5 ක පවතිනවා. ඉනිමක් තුළදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 103 වාර්තා වෙන අතර ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතක 5ක්ද රැස් කරගෙන තිබෙනවා. තරඟාවලිය පුරා මේ ලාභාර්ථ ප්‍රතිකරුවා යෝධා හිපරවල් 72ක් සහ 4 පාරවල් 63ක්ද එල්ල කර තිබෙනවා. මේ කුඩා ක්‍රීඩකයා දක්වා තිබෙන මේ දක්ෂතාවය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? ඔබගේ වටිනා අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. 2020 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියට ප්‍රතිකරණාංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම නිසංගත ක්‍රීඩා කරනු ලැබුවා. ඔහු දිනිම් 10ක් තුළ මුල් ලකුණු 278ක් ලබා ගත්තා. ඔහුගේ ලකුණු ලබා ගැනීම සාමාන්‍ය ලෙස ලකුණු 27.8 වාර්තා වුණා. ඔහු එක් නිමක් තුළදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 62ක් වාර්තා වෙන අතර ඔහු අර්ධ ශතක 2ක්ද රැස් කරගත්තා. තරඟාවලිය පුරා 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 33ක්ද ඔහු එල්ල කර තිබෙනවා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක අදට මෙතනින් අපි නිමාවටපත් කරනවා. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නැරඹීමට මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් හැමෝටම බලාපොරොත්තු වෙන්න දැනට සමු කරනවා සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා.